මේ බෙහෙත කැක්කුම තියෙන ඕනම විසර ගෙඩියකට ඕනම රත ගෙඩියකට තද බල ලෙස වේදනාව තියෙන ඕනම දෙයක එවෙලේම වේදනාව අඩු කර ගන්න. එද මහත්තයා මගේ මේ කිහිල්ලේ ගෙඩියක් ඇවිල්ලා මිරිකිලා යන්නෙත් නෑ හරිම වේදනාවයි අත උස්ස ගන්නත් බෑ එද මහත්තයා. මොකද කරන්නේ එද මහත්තයා ඒකට? නිශාන්ත ඕකට ගැටපුරුක් අතු ගෑල්ලක් අරන් ඉන්න. ඊළඟට මීපැණි චුට්ටකුත් අරන් ඉන්න. ආවතින් මේ දින නිශාන්ත මේ ගැටපුරුක් මේවා ඕන තැනක හැදෙනවා. දැන් ගෙවල් වල කැරේට මේවා හැදෙන දෙයක්. මේවට ගැටපුරුක් කියනවා ගඩුපුරුක් කියලා කියනවා. මේවා ගොඩ අන්නාසි වතුර හැදෙනවා. මේ වගේ මේ පුරුක් තියෙනවා. ඒතර ගොඩාක්ම මේක ගැන කට්ටිය දන්නේ මේක ඇස් වලට භාවිතා කරනවා කියලා. නිශාන්තගේ දැන් මේ දින කීල්ල තියෙන විසර ගෙඩියට මේ ලේ ගෙඩියට හොඳම දෙයක් තමයි එවලේම මේ වේදනාව අඩු කරගන්න මේක අරගෙන හොඳට කොටන්න. මං ගිහලා කොටන්න. දැන් මේ නිශාන්ත දැන් මේ කොටපු මේ ගැටපුරුක් එකට දැන් මේකට දාන්න මීපැණි චුට්ටක් දාන්න. මේ අතින් අරන් සාමාන්‍ය මේස හැන්දක් විතර එද මහත්තයා? ඔව්. මේස හැන්දක් විතර මීපැණි දාලා ඒක හොඳට අනන්න. රයිට්. එතකොට මේ බෙහෙත කැක්කුම තියෙන ඕනම විසර ගෙඩියකට ඕනම රත ගෙඩියකට තද බල ලෙස වේදනාව තියෙන ඕනම දෙයක එවෙලේම වේදනාව අඩු කර ගන්න. එවෙලේම මේකේ තියෙන සැරව ටික අයින් කර ගන්න. නැත්නම් මේ ගෙඩිය හොඳට පැසවන්නත් හොඳම බෙහෙතක් තමයි මේ ගැටපුරුක් අරන් හොඳට කොටලා මේකට මීපැණි චුට්ටක් දාලා අදාළ ස්ථානයේ තියෙන එක. මේක හොඳ ප්‍රත්‍යක්ෂක බෙහෙතක්.